ඔන්න අද මම ගියා රන්දනිගල ඩෑම් එක බලන්න. ඉතින් රන්දනිගල ඩෑම් එක විතරක් නෙමෙයි. ඔයාලට පේනවනේ මේ වගේ අහිංසක සත්තුත් එක්කත් පුංචි කාලයක් ගත කරන්න මට පුළුවන් වුණා. හරි පාරෙන් හැමදාම යන්නේ ලස්සනම තැන් හොයාගෙන. ඉතින් සබහා ධර්මයට ආදරය කරන ආලත් තමයි මේ වීඩියෝ එක. तेरा रूठना मुझको प्यारा लगा है, तेरा रूठना मुझको प्यारा लगा है, मोहब्बत का ये भी इशारा लगा है, ये जाने है दिल, ये जाने है दिल, ये जाने है दिल, जो है ख्वाहिश तुम्हारी हंसी लग रही है, ये साजिश तुम्हारी ओ हो हो वो पल ना हो जिसकी खबर तुझको ना दूं, वो पल ना हो जिसमें खबर तेरी ना लूं, गवाह इन पलों की है सांसें हमारी, सुनो धड़कनों की जो है बेकरारी, मेरे हम नशी यकीन हो चला है सफीना मेरा अब किनारे लगा है, ये जाने है दिल, ये जाने है दिल, ये जाने है दिल, जो है ख्वाहिश तुम्हारी। अगर मुझसे पहले था कोई तुम्हारा, था तो पल का साया वो माजी का धारा, सुनो जिंदगी की हकीकत यही है जो तुमसे मिली है, मोहब्बत यही है, जो तुम हम सफर हो ना फिर कोई डर हो, बहुत दिल नशी ये सहारा लगा है, तेरा रूठना मुझको प्यारा लगा है, मोहब्बत केल කැනක් මගේ නල්ලා මේ අක්කා කේල් කැනක් මගේ නල්ලා පරවිච්ච කේල් කැනක් රුපියල් 100ට නුවර බදල පාරේ යද්දී ඔයාලට පේන ලස්සනම දසුනක් තමයි මේ රන්දනිගල වේල්ල. ඉතින් වැද්දගල සහ රන්දනිගල කඳු අතර තමයි මේ වේල්ල පිහිටලා තියෙන්නේ. රන්දනිගල වේල්ල පිහිටලා තියෙන්නේ කිලෝමීටර් 19ක් වික්ටෝරියා වේල්ලට ඉහළින්. කිලෝමීටර් 2ක් රන්ටබේ වේල්ලට පහළින් තමයි මේ වේල්ල පිහිටලා තියෙන්නේ. හලෝ මචං බජට් එක ඔක්කොම ගෙනත් දෙනවා ඇති. රන්දනිගල වේල්ලේ උස මීටර් 94ක්, අඩි
308ක්, දිගින් 485, අඩි 1591ක් වෙනවා. වාහන දොරටු 3ක් දකුණු කෙළවරේ ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටලා තියෙන මේ විශාල වැව් බැම්ම බදුල්ල නුවර පාරේ යන හැමෝම වගේ මොහොතක් නතර වෙලා විඩාව නිවාගෙන යන්න නම් අමතක කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි. අපි වගේ නරඹන්නන් එනකල් බලාගෙන ඉන්න පිරිසක් මෙතන ඉන්නවා. ඉතින් එයාලා වෙනුවෙන් මොනාම හරි අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ සුන්දර පරිසරයේ අතහැරලා යන්න බැරි වුණත් අපිට යන්න වෙනවනේ. ඉතින් ඔන්න අපි යන්න පිටත් වුණා. හැබැයි ඊගාවට අපි යන්නේ ලස්සන තැනක් බලන්න. ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් පාර වැරදිලා ගිය ලස්සන තැනක්. ඉතින් ඒ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. ලබන සතියේ අනිවාර්යයෙන්ම ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ ගමන අවසානයේදී අපිට දකින්න ලැබුණු අවාසනාවන්ත සිදුවීමක්. බදුල්ල නුවර පාරේ එනවනම් ඔයාලා හරිම පරිස්සමට වාහන පදවන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. වාසනාවකට වගේ ඒ ඩ්‍රයිවර් බස් එක උඩ පාරකට දාලා කොහොම හරි ඉන්න සෙනග ටික නම් බේරලා තියෙනවා. හැබැයි ඉතින් ට්‍රීවිල් එකේ ඉන්න කෙනාට නම් පොඩ්ඩක් අත ඩැමේජ් වෙලා තිබුණා. මේ බ්‍රේක් නැති බස් එක හදිසි හරි තවත් චුට්ටක් පල්ලෙහාට ගියා නම් ප්‍රපාතයට පෙරලිලා මහා විනාශයක් වෙන්න තිබුණා. ඉතින් ඒකෙන් වළක්වගත්ත ඒ ඩ්‍රයිවර්ට ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඉතින් එහෙනම් අද දවසට මම මේ වීඩියෝ එකේ සමුගන්නවා. ඉතින් හරි පාරෙන් තවත් ගමනක් යන්න ඔයාලත් එක්ක තවත් දවසක එකතු වෙනවා. නෑ මෙයා පස්සට ආව එයාටත් කරගන්න විදියක් නෑ. බණ්ඩ ෆුල් පේස් එක අතේද? මේ මිනිසුන්ට තේරුම් නැද්ද? මේ දවස්වල හරි අපල දවස්. ඔව් ඒක තමයි.
Lo